කීකෝ මිලානෝ වෙබ්සයිට් එකේ තියෙන Black Friday sales ගැන මම ඔයගොල්ලන්ට පහුගිය දවසක මතක් කරා. මම ඊයේත් ඒ ගැන පෝස්ට් එකක් දැම්මා. ඉතින් ගොඩක් දෙනෙක් මේක ටිකක් කන්ෆියුස් කරගෙන තියෙනවා. මගෙන් නිතරම ප්‍රශ්න අහනවා කොහොමද මේ වෙබ්සයිට් එකේ මේ 3+3 එහෙම නැත්නම් ප්‍රොඩක්ට්ස් 3ක් ගත්තාම තවත් ප්‍රොඩක්ට්ස් 3ක් ෆ්‍රී ඔයාට හම්බෙන එක ගැන මගෙන් කීප දෙනෙක් ප්‍රශ්න කරලා තිබ්බා. මේ වෙනකොට ගොඩක් දෙනෙක් ඕඩර්ස් උත් ප්ලේස් කරලා ඉවරයි. ඉතින් මගේ WhatsApp නම්බර් එක හරහා ඕඩර්ස් ප්ලේස් කරන අයට මම විශේෂ ස්ටිකර් එකක් මෙසේජ් එකක් එක්ක යවලා තියෙනවා මේ වෙනකොට. ඒ ක්ලයන්ට්ස්ලට විතරයි කියලා මම අනිවාර්යෙන් මතක් කරනවා මේ වෙලාවේ ඒ ඩිස්කවුන්ට් ප්‍රයිසස් වලට ප්‍රොඩක්ට්ස් පර්චේස් කරන්න පුළුවන්. ඉතින් තෝරගත්ත ක්ලයන්ට්ස්ලා 15 දෙනෙක්ට තමයි මම ඒ අවස්ථාව ලබා දෙන්නේ. මොකද ගොඩාක් ලොකු ඕඩර්ස් ප්‍රමාණයක් එක සතියක් ඇතුළත මට අරගෙන ඔක්කොම රෙඩි කරලා ලංකාවට යවන්න ටිකක් අපහසුතාවයක් තියෙනවා. ඒත් ගොඩක් ප්‍රොඩක්ට්ස් හොයාගන්නත් අමාරුයි. සෝල්ඩ් අවුට් වෙනවා හරිම ඉක්මනට. ඊට අමතරව මම ලිමිටඩ් බජට් එකකට තමයි මේ දේවල් සප්ලයි කරන්නේ. ඉතින් ඒක නිසා මගේ ඒ බජට් එකට ඕඩර්ස් ලැබුණාට පස්සේ සහ අර ක්ලයන්ට්ස්ලා 15 දෙනාගෙන් පිට කෙනෙක්ට මට ඒ ඩිස්කවුන්ට් ප්‍රයිස් එක ලබා දෙන්න බෑ. ඉතින් ඒ ගැන මම අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. නැත්තම් මට ඉල්ලන හැම කෙනාටම මේ විදිහට සප්ලයි එක දෙන්න ඇත්තටම අමාරුයි. මම මේක මහා පරිමාණයෙන් කරගෙන යන්නේ නැති නිසා කොහොම වුණත් ඔයගලන්ට කියන්න ඕනේ මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් මේ 3+3 එක කොහොමද වෙන්නේ කියලා. ඉතාලියන් වලින් කියනවා නම් ඉතාලියේ ඉන්න අයට නම් 3+3 කියලා මේ ඩිස්කවුන්ට් එකට කියන්නේ. ඉතින් හිතමුකෝ අපි ප්‍රොඩක්ට්ස් 6ක් එතකොට සිලෙක්ට් කරගන්න ඕනේනේ. 6ක් සිලෙක්ට් කරගත්තාම ඔයාට ගෙවන්න සිද්ධ වෙනවා ප්‍රයිස් එකෙන් වැඩි ප්‍රොඩක්ට්ස් 3ට. එතකොට lowest cost එක එහෙම නැත්නම් තම ප්‍රයිස් එකෙන් අඩුම ප්‍රොඩක්ට්ස් 3 ඔයාට ෆ්‍රී gift එකක් විදියට හම්බෙන්නේ. එතකොට ඔයා ගෙවන්න ඕනේ ප්‍රොඩක්ට්ස් 3කට විතරයි. හැබැයි ඒ ප්‍රොඩක්ට්ස් 3 වෙන්නේ ප්‍රයිස් එකෙන් වැඩි ප්‍රොඩක්ට්ස් 3. අපි හිතමුකෝ ඔයා යුරෝස් 20ක ප්‍රොඩක්ට් එකක් 15ක ප්‍රොඩක්ට් එකක් 16ක ප්‍රොඩක්ට් එකක් යුරෝ 8ක 7ක 6ක වගේ දේවල් සිලෙක්ට් කරගත්තා කියලා 6ක් වෙන්න. එතකොට ඔයා අර යුරෝ 20 15 16 ඒ 3ට ගෙවන්න ඕනේ. අර low cost products 3ට ගෙවන්න ඕනේ නැහැ. ඉතින් ඒ නිසා ඔයා ගෙවන්න සිද්ධ වෙනවා ප්‍රයිස් එක වැඩි ප්‍රොඩක්ට්ස් වලට. ඉතින් ඕක තමයි 3+3 එහෙම නැත්නම් 3+3 ප්‍රොඩක්ට්ස් 3ක් ගත්තාම තව 3ක් gift එකක් විදිහට හම්බ වෙනවා කියන්නේ ඒ සිලෙක්ට් කරගන්න ප්‍රොඩක්ට්ස් වලින් ප්‍රයිස් එකෙන් අඩු ප්‍රොඩක්ට්ස් 3 ඔයාට ෆ්‍රී හම්බ වෙනවා. ඉතින් ඕක තමයි සරලවම කිව්වොත් එහෙම ගොඩක් දෙනෙක්ට මේක පැහැදිලි නැති තත්ත්වයක් තියෙන නිසා මම හිතුවා වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඒත් එක්කම ඉතින් මම හිතුවා මම ඊයේ ගිහිල්ලා ප්‍රොඩක්ට්ස් ටිකක් ගත්තා. මේ නම් ක්ලයන්ට්ස්ලා කීප දෙනෙක්ට ගත්ත දේවල් සහ මට ගත්ත දේවල් කීපෙකුත් තියෙනවා. මොකද සමහර ක්ලයන්ට්ස්ලා ප්‍රොඩක්ට්ස් 3යි මගෙන් ඉල්ලුවේ. ඉතින් එතකොට ඒ 3ට මම තවත් ප්‍රොඩක්ට්ස් 3ක් මොනවා හරි තව ක්ලයන්ට් කෙනෙක්ගේ දේවල් සහ මට ගන්න තියෙන දේවල් මික්ස් කරලා කොහොම හරි ඩිස්කවුන්ට් ප්‍රයිස් එකට මම ක්ලයන්ට්ට ප්‍රොඩක්ට්ස් ටික අරගෙන දුන්නා. ඉතින් මුලින්ම තියෙනවා තවත් කිට් එකක්. ඕගොල්ලන් දැක්කනේ මේ කිට් එක. මේක 4 pieces තියෙනවා. මේකට මම වීඩියෝ එකක් කලින් කරලා තියෙන නිසා මම මේ ගැන ආයෙමත් කතා කරන්නේ නැහැ. මේක මට ඕපන් කරන්නත් බෑ. ඉතින් ග්ලොසර්ස් මිනි සයිස් ග්ලොසර්ස් දෙකකුයි ලිප්ස්ටික්ස් දෙකකුයි තියෙනවා. ඉතින් මේ ප්‍රොඩක්ට්ස් හතරම එන්නේ එක පැක් එකක මේ විදිහට පවුච් එකකුත් එක්ක. ඉතින් හරිම ලස්සන ක්‍රිස්මස් ගිෆ්ට් එකක්. මේක ගත්තා මම. ඊළඟට තව ප්‍රොඩක්ට්ස් දෙකක් ගත්තා. මේකත් මගේ ක්ලයන්ට් කෙනෙක්ට ගත්තේ number 2 Berry Besties කියන මම ගත්ත ඩුවෝ එකම eyeshadow ඩුවෝ එකම ක්‍රිස්මස් කලෙක්ෂන් එකේ එකෙන් එකක් තව ගත්තා. මේක ගත්තේ මට මේකේ වෙන ෂේඩ් එකක් මම ගත්තා. මං හරිම ආසයි මේකට. මේ jelly stick eyeshadow එක icy charm eyeshadow stick කියලා තියෙනවා. number 4 මම ගත්තා මේ වෙලාවේ. gold color එක මම ගන්න ගියේ. හැබැයි gold color එක sold out වෙලා තිබ්බා. ඉතින් ඒක නිසා මම bronze color එක ගත්තා. මං කලින් ගත්ත silver color එක මේ විදියට මම මේක නම් මට try කරලා පෙන්නන්න පුළුවන්. මට ගත්ත නිසා මේ තියෙන්නේ මේ විදියට මේක apply කරාම හරිම ලස්සනයි. මාර ලස්සන glitter finish එකක් තියෙන්නේ මේ විදියට. අර watery ගතියක් එක්ක තියෙනවා. ඒ වගේම හොඳට ස්කින් එක absorb වෙනවා. හෙල්ලෙන්නේවත් නැහැ. මම මේක කලින් shade එක apply කරලා බැලුවා event එකට යනකොට. ඉතින් ඒක නිසා හරිම ලස්සනයි. මේ වගේ mirror effect එකක් දෙන්නේ. ලස්සන color එකක්. මේ විදිහට තමයි මේ bronze color එක. contour brush එකක් මට ගන්න ඕන වෙලා තිබ්බා. client කෙනෙකුත් මේ ගැන මගෙන් අහා හිටියා. ඉතින් මටත් හිතුණා මේක ගන්න ඕනි කියලා. එතකොට ඒ clientටත් කියන්න පුළුවන් මේක හොඳද නරකද කියලා. ඉතින් මේ තමයි ඒ brush එක number 11 brush එක. ඔයගලන් දන්නවා මම මේ දවස්වල කීකෝ මිලානෝ brushes repurchase කරන ගමන් ඉන්නේ. මගේ තියෙන ඒවා ටිකක් පරණ නිසා මම මෙන්න මේ brush එක මේක contouring වලට පාවිච්චි කරන්න ඕනි කියලා. මේක ටිකක් තද brush එකක්. මේක හොඳයි. හොඳයි කියලා මම ගොඩක් රිවිව්ස් දැකලා තියෙනවා. ඉතින් මම හිතුවා මේක ගන්න ඕනේ කියලා. ඉතින් ඒක ගත්තා. ඊට පස්සේ තව ක්ලයන්ට් කෙනෙක් පර්චේස් කරන්න ඕනේ කියලා කිව්වා. මම පහුගිය දවසක පෙන්නපු මේ number 5 brush එක foundation brush එක ඒකෙන් එකක් පර්චේස් කරා. unlimited double touch 121 121 number එක ක්ලයන්ට් කෙනෙක් ඕඩර් කරා. මේ විදිහට මේ කලර් එක හරිම ලස්සනයි. ලස්සන නියුඩ් කලර් එකක් මම මේකේ ස්ක්‍රීන් එකේ දාන්නම් ළඟින්. ඔයගලන්ට මේකේ ස්වොච් කරපු එක මම. හරිම ලස්සන නියුඩ් කලර් එකක්. ඕනම ස්කින් ටෝන් එකකට යනවා. මේක බෙස්ට් සෙලර් එකක්. වැඩිම සෙලින් වෙන ෂේඩ් එක තමයි මේ 121 කියලා කියන්නේ. ඔයගලන්
දැකලා ඇති අනිවාර්යයෙන්ම කීකෝ මිලානෝ ෆලෝ කරනවා නම් තව ප්‍රොඩක්ට්ස් දෙකක් මගේ ළඟ මිසින් එතකොට ඒක වෙන බෑග් එක කයිජාල් එකකුයි 104 කියන ෂේඩ් එකයි මේකෙන් සිලෙක්ට් කරගත්තා මම ඒ දෙක මෙතන නැහැ කොහොම වුණත් මේ ප්‍රොඩක්ට්ස් තමයි මම සිලෙක්ට් කරගත්තේ එතකොට මේ ප්‍රොඩක්ට්ස් වලින් ප්‍රයිස් එක අඩුම ටිකට මට ගෙවන්න සිද්ධ වුණේ නැහැ ඉතින් ටෝටල් එකෙන් තමයි අපිට බලා ගන්න පුළුවන් ඩිස්කවුන්ට් එක එතකොට අපිට 20% 30% වගේ ප්‍රමාණයක් එනවා ප්‍රයිස් රේන්ජ් එක අනුව ඊළඟට මගේ ළඟ තියෙනවා Sephora sales උත් මේ දවස්වල on කරලා තියෙනවා අද ඉඳලා තියෙනවා අද 22 වෙනිදා ඉඳලා තියෙනවා 22 23 දවස් දෙක hair care skin care and perfumes වලට 20% discount එකක් තියෙනවා. ඉතින් මගේ client කෙනෙක් කලින් ඉඳලම එයාගේ wish list එකේ තියාගෙන හිටපු perfume එකක් මේ වෙලාවේ order කරලා ගෙන්න ගන්න ඕනේ කියලා තීරණය කරා Sephora website එකෙන්. ඉතින් Prada Paradox Intense කියන perfume එකට 30 ml එක. හොඳ සුවඳක් තියෙන්නේ. මම ගොඩක් ආසයි මං ගාව මේ stick එක තියෙනවා. තාම මම try කරපු මාර සුවඳයි. තාමත් සුවඳයි. මං ඊයේ හවස තමයි මේක purchase කරේ. ඒකටත් ඒක තාම සුවඳයි. මේක තමයි perfume එක. මේ ඉතින් ඒ perfume එකේ 30 ml එක. ඊට අමතරව තව දේවල් ටිකක් මෙතන තියෙනවා. මේකත් client කෙනෙක්ට ගත්ත දෙයක්. ගිය සතියේ ගන්න බැරි වුණා. ඊට පස්සේ ඒක order කරලා ගත්තා. Cosrx nail essence එක. ඊට අමතරව මේකත් perfume එක ගත්ත client free gift එකක් විදිහට යවන්න පුළුවන්. මට Sephora store එකෙන් free හම්බුනේ මේ Zeiss Up mascara එකේ sample එකක්. ඒකත් එක්ක මම තව පොඩි දෙයක් මට ගත්තා. මෙන්න මේකට නම් කිසිම ඩිස්කවුන්ට් එකක් නැහැ. හැබැයි MAC Cosmetics 30% ඩිස්කවුන්ට් තියෙනවා. මම ඔයගලන්ට කලින් වීඩියෝ එකේදී ගැන කිව්වා Cyber Week කියලා 30th or 1st December වෙනකම්. මේකට නම් ඩිස්කවුන්ට් එකක් ඇප්ලයි වුන්නේ නැහැ. මොකද මිනි සයිසස් වලට මේක ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ. ඩිස්කවුන්ට් ප්‍රයිස් එකට ගන්න බෑ මිනි සයිසස්. මේක මම ගත්තේ ටිකක් ලස්සන පැකේජින් එකක් එක තියෙන නිසා සහ මේක මේ අපිට ක්‍රිස්මස් ට්‍රී එකෙත් හෑන්ග් කරන්න පුළුවන් විදිය දෙයක් නිසා මම මේක ගත්තා. Glazed Galaxy Mini Luster Glass Thanks It's MAC කියන ෂේඩ් එක. ඉතින් 540 ෂේඩ් එක මේක අර පැකේජින් එක ලස්සන නිසා මම ගත්තේ. කොහොමත් මම Luster Glass ෂේඩ්ස් try කරලා තිබ්බේ නැහැ. ඉතින් මේක අපි try කරලා බලමු. මේක ටිකක් විතර light ෂේඩ් එකක්. ඒ වුණාට මම හිතනවා dark lip line එකක් එක්ක chestnut වගේ lip line එකක් එක්ක apply කරගන්න ලස්සනට පුළුවන් වෙයි කියලා. මේ විදිහට තමයි එන්නේ පැකේජින් එක. බලමු අපි මේක try කරලා. තියෙන්නේ swatch එක. ගොඩාක්ම dark color එකක් නෙමෙයි. ටිකක් light color එකක්. මගේ වගේ skin tone එකකට මේක dark lip line එකක් එක තමයි අනිවාර්යෙන් apply කරන්න වෙන්නේ. මම මේකේ lip swatches ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම් අනිවාර්යෙන්ම. ඉතින් මේක තමයි ඒ shade එක. ඒක වගේ little Christmas gift එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් ওই දේවල් තමයි මේ වෙනකොට මම purchase කරලා තියෙන්නේ. ඉස්සරහට ගන්න දේවල් ඔක්කොම ඔයගලන්ට මම videos වලින් ගේන්නම්. ඉතින් අර 3+3 කීකෝ මිලානෝ offer එක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඒවා ගන්න කවුරු හරි ඉන්නවා නම් මම කියන්නේ ලංකාවේ ඉන්න අය නෙමෙයි ඉටලි වල ඉන්නවා නම් සහ ඔයා ඉන්න රටේ කීකෝ මිලානෝ තියෙනවා නම් UK ඒ වගේම වෙනත් රටවල් වල තියෙනවා. ඉතින් ඔයා ඉන්න යුරෝපියන් රටක කීකෝ මිලානෝ තියෙනවා නම් මේක ඔයාට හොඳ අවස්ථාවක්. ඔයාට අවශ්‍යම කරන ඔයාගේ මේකප් පවුච් එකේ අලුත් ප්‍රොඩක්ට්ස් එකතු කරගන්න ඕන නම් මේ අවස්ථාව මග අරින්න එපා. Black Friday sales 30th නොවැම්බර් වෙනකන් තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ කීකෝ මිලානෝ ලවර් කෙනෙක්ට නම් ඔයාට මේක හොඳ opportunity එකක් වෙයි කියලා. Bye.